පුතේ මොකෝ අපි මේ ඇවිල්ලා ඉන්න වෙදිම ගැන මට ටිකක් කියලා දෙන්නකෝ. පුතේ මේකට කියන්නේ මංගල දිනේ කියලානේ. මංගල දිනේ? ඕ ඒක වැදගත් වෙන්නේ වැඩියෙන්ම කාටද කියලා පුතා දන්නවද? මොනවාදිගේ අම්මට නේද? අයිවා එහෙම කියන්නේ? අර යානේ කපල් එකට දෙන ඔක්කොම ඇනිලොට් ටික එකතු කරගන්නේ අර. ඔව් පුතේ මේ පැත්තෙන් ගත්තාම ඒකත් හරි. මේ එහෙම හැබැයි අපිට දකින්න දේෙන් හැමදේම තීරණය කරන්න බෑ හොඳේ. හරි. එහෙමනම් අර මනමාලිගේ මාමා තරහ පිරිමහන් වගේ බොන්නේ. ඔයා ඒක දැක්කද? තාත්තේ. මනමාලිගේ මූණේ නම් මංගල පාටක් තිබ්බද? මනමාලියගේ තියන්නේ අව මංගල පෙනුම නේද තාත්තේ? ඔයා ඒකත් දැක්කද? ඔව් අර. ඔව් පුතේ දැන් මේමනේ කවුද ඉතින් පණ පිටින් අපාය යනකොට සතුටින් ඉන්නේ පුතේ. ඒක වාට ලොකු නාම තේරෙයි ඈ. තාත්තේ. මේ මගුල් ගෙවල් වල අඳින ඇඳුම් මාර වෙනස් නේ. මෙච්චර දාඩිය දාගෙන ටයි පොළු වලින් බෙල්ල ඉර කරන් ඉන්නේ. ඇයි තාත්තේ එහෙම? ඒ ලස්සනටනේ පුතේ ලස්සනට ඈ. තාත්තේ. ඇයි තාත්තේ මනමාලි සුදු පාට ඇඳලා මනමාලයා කළු පාට ඇඳන් ඉන්නේ? පුතේ සුදු පාට කියන්නේ සතුට සංකේතවත් කරන පාටක්. ඒකනේ මනමාලි සුදු ඇඳගෙන ඉන්නේ. මනමාලයා කළු ඇඳන් ඉන්නේ ඇයි කියලා මට තේරුණා තාත්තේ. ඔව්නේ. පටිරෝල්. නර්ස්. ડોක්ටර්. නර්ස් මේක හොඳට අහගන්න. මොකද්ද ડોක්ටර්? ඔයා වැඩ දන්නේ නැතුණාට කමන්නේ. මෙතන වැඩ දන්නවා වගේ සෙනඟට පේන්න ඉන්න ඕනේ. තේරුණාද? තේරුණා ડોක්ටර්. මං නැති වෙලාවට මේකේ බේත් එහෙම මොකක් කාටවත් දෙන්න යන්න එපා හොඳේ. දෙන්න වගේ ඉන්නන්නේ නේද ડોක්ටර්? ඔව් එහෙම හිටියට කමක් නෑ. හරි. අපි දැන් නිකන් හිතමු. දැන් මම නැති වෙලාවට වහවීපු ලෙඩෙක්ව මෙතෙන්ට ගේනවා. නර්ස් මොකද කරන්නේ? ඔළුව කෙලින් අතට තියලා මම අවවාද කරනවා ආයි මේ වගේ වහ බොන්න එපා. බොන්න හිතුනොත් නැටවා නිවාගත් ජලය වීදුරුවක් බොන්න කියලා. එහෙම හොඳයි නේද ડોක්ටර්? ඔව් එහෙමත් නරක නෑ. එහෙම හොඳයි. අනේ අම්මේ අන්න ලෙඩෙක් එනවා මේ. ඔයා මුකුත් කතා කරන්න එපා. මං කතා කරන්නම්. හොඳේ. ඔයා පැත්තකින් ඉන්න. ડોක්ටර්. ડોක්ටර් අසනීපයි. හරි. මොකද්ද තියෙන අසනීපේ? උදේට නැගිටින්න අමාරුයෝ. කනේ එලාම් එකක් කිර කරලා තිබ්බත් ඇහැරෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් උදේ 8 වෙනකල් ඇස්සර ගන්න බෑ. 8ට විතර වයිෆ් පයින් එකක් ගහලා නැගිට්ටුවත් ගොඩාක් වෙලා යනකල් රස්සාව ගැන ලොකු කලකිරීමක් තමයි තියෙන්නේ ඕක හැබැයි ඉතින් ලෙඩක්ම නෙමෙයි. ඔයකට කියන්නේ මෝසලකම නේද? ගොඩක් ඉන්නවා පැත්තකින්. මේ හරි මේ බේත් ටික ගමු අපි. මේ ડોක්ටර් තව නැගිටලා පැයක් විතර යනකල් පට්ටේ කොන් දෙකක් කොමක් තියෙනවා ඕන්. බේතක් දෙන්න බැරිය? ඒකට ඉතින් බෙහෙත් ඕනේ නෑනේ. තව පැයක් නිදාගෙන ඇහැරෙන්නකෝ. වැඩ ඉවරයිනේ. අම්මා මේ පාර බිල් ටික නම් නැගලා නගින එක වියදම සැරයි. ඔය ගෙදර ඉන්න හැමෝම දිනදා වැඩවලදී පරිස්සමෙන් වියදම් කරන්න පුරුදු වෙන්න. හොඳේ? තේරුණාද? ඔය අනවශ්‍ය ලයිට් එහෙම දාන්න එපා. නිවල දාන්න ඕනේ. ෆෑන් දාගෙන ගේ ඇතුළේ ඉන්න එපා. හුලං වදින එළියට ඵලයල් ඔක්කොම. තාත්තේ. මොකද? ටීචර් කිව්වා පණු බේත් බොන්ටයි කියලා. ඔය ඉතින් මොකද ඉතින් පණු ගාය හැදිලා වගේ දඟලනවා ඇති ඉස්කෝලේ. දඟලිල්ල නවත්තලා ඉගෙන ගනි. මට විතරක් නෙවෙයි තාත්තේ. මුළු පන්තියටම බොන්න කිව්වා. හිටහන් මං අවසර උඹට පණු බේත් ගෙනහල්ලා දෙන්නම්. මට විතරක් හරියන්නේ නෑ තාත්තේ. පණු බේත් බොනවා නම් මුළු ගෙදෙට්ටම බොන්න කියලා ටීචර් කිව්වා. අනේ අම්මේ. ඔව් ඉතින් උඹ මොකක් හරි හෝනියමක් ගෙනාවොත් ගේන්නේ ගෙදෙට්ටම එක්කනේ. තාත්තේ. ඒ පාර උඹ මොකද? නෙට් බෝල් මැච් එකට යන්න තියෙනවා තාත්තේ. ඉතින් ඵලයන් මං බස් එකට සල්ලි දෙන්නම්. බස් එකක් අරන් යන්නේ. ගාන ටිකක් වැඩි වෙයි. තාත්තේ. මොකද? මැච් එකට යන හැමෝම යූරින් චෙක් කරලා රිපෝට් එකක් අරන් එන්න කිව්වා. ඔය බලහන්කෝ ඉතින් යකෝ වියදමමනේ. ඒකත් මුළු පවුලෙම බලන්න එපා. වරෙන් යන ලැබ් එකට. මේ බෝතලෙට යූරින් සාම්පල් එකක් ගේන්න. අනේ මෙතන සාම්පල් දෙන්න ලැජ්ජයිනේ. ඒකින්ද මං ගෙදරින් සාම්පල් එකක් ගෙනාවා. බලලා දෙන්නකෝ. මෙච්චර ලොකු බෝතලයක්. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකෝ. මෙන්න වාගේ යූරින් රිපෝට් එක. normal no problem. ඇති අන්තම් පවුලේ කාටවත් සීනි නෑ නේද දුවේ?
අම්මේ ඉන්න බෑ කැක්කුමයි අම්මේ ඉන්න බෑ කැක්කුමයි බයයි අනේ කැක්කුමයි බයයි අනේ කවුද එළිය කෑක ගහ ඉන්නේ? ඔය ඊළඟට ඉන්න ලෙඩා එන්න ඇතුළට. අම්මේ ඉන්න බෑ කැක්කුමයි බයයි අනේ කැක්කුමයි බයයි පොඩක් ඉන්න. දැන් ඔය වේවුලන්නේ වේදනාවටද බයටද? අනේ දෙකටම දොස්තර මහත්තයා අම්මපා පිරිමියෙක් නේද මිනිස්සු බය වෙන්න එපා. කො කට අරින්න බලන්න. හා යකෝ ඉස්සරහා දත් ටික තනින් තන නෑ නේද? ඒ ටික නම් සැරින් සැරේ අපේ පවුල ගෙලෙව්වා පුදුමයිනේ. අනිත් අයගේ වයිප්ලා ගලවන්නේ මහක්ගේදත්. ඔයගේ ගලවලා තියෙන ඉස්සරහා දත්නේ. අනේ ඉන්න බෑ කැක්කුමයි බයයි කැක්කුමයි බයයි අනේ පොඩ්ඩක් ඉන්න. ඔය බය නැති වෙලා මුළු කටම උනත් ගලවන්න දිරිය ශක්තිය ලබා දෙන දිව්‍ය ඖෂධයක් මගේ මේ මේසයට තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මෙන්න මේකෙන් කට කපලා වීදුරුවක් බොනෝක ඉස්සල්ලා. තැන්ක්ස් යකෝ බොන්න කලින් සුවඳට බය නැති වුණා ඩොක්ටර් පොඩි එකක් දාගන්නවද දෙන්නම එක ගානට එන්න ඒකයි ඒ ගන්නවා එහෙනම් හරි. හරි දැන් මොකද ලෙඩෙක් වශයෙන් ඔහෙ දැන් මෙතෙන්ට ආවේ දත ගලවන්නේ මං ආවේ මගේ දත් ටික කහපාටයි ඒකට මොනවා හරි කරගන්න අයි දැන්නම් කිසියක් කරන්න බෑ. ඔයගේ දත් කහපාට. හරි එහෙනම් දැනට දුඹුරු පාට ටයි එකක් දාගෙන වැඩට යනකො. කො බෙතුන්ඩ දෙන්න තුන්ඩුවක් නෑ මහත්තයා බැරිද පොඩ්ඩක් මූණ බලලා බේතක් දෙන්න අයියෝ එහෙම බේත් දෙන්න බෑනේ තානම්නේ බේත් දෙනවා නම් තුන්ඩුවක් ඕනවා එහෙමයි මහත්තයා එහෙම තුන්ඩුවක් ගන්න ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තරම් මගේ ළඟ සල්ලි නෑ මහත්තයා මම විස්තරේ කියන්න බේත් ටිකක් දෙන්නකෝ පවුනේ මං අනේ එහෙම විස්තර කළාට බේත් දෙන්න බෑ පණුව අමාරුව වගේ තියෙනවා නම් බේතක් දෙන්න පුළුවන් පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම් මේක බලලා දෙන්නකෝ ඔය මොකද්ද මේ තියන්නේ අපේ පවුලගේ පින්තූරේ ඉතින් මේ තියන්නේ කසාද සාතිකේ හරිනේ දැන් විශ්වාසයිනේ දෙන්නකෝ දැන් ඔය මහත්තයා මොකටද ඔය බේත් ඉල්ලන්නේ මානසික ආතතියට මේ ඔය බලන්නකෝ පවුලගේ බූණ අම්මා පව්වප්පා මහත්තයාට බැරිද මේ කරබාගෙන ඉවසන් ඉන්න එහෙම ඉන්න බෑනේ මහත්තයා මම මුකුත් නොකිය කටපියන් හිටියාම එයා අහනවා මොකද කල්පනාව බොන්න යන්නද එහෙම කියලා එහෙමද අනේ ඔව් මහත්තයා පොඩ්ඩක් කතා කළොත් අහනවා මොකද කියවන්නේ බීරද එහෙම කියලා අප්පා අනේ මට මාර විදියට දුක හිතුණා පොඩ්ඩක් ඉන්නකෝ හරි මෙන්න මේ ස්ලීපින් ටැබ්ලට් ටික අරන් ගිහින් දෙකක් ඔයා බීලා නිදා ගන්නකෝ මේ මහත්තයා මේ හැබැයි නැගිට්ටම සුපුරුදු ප්‍රශ්නෙම එන හින්දා බැරිද ටැබ්ලට් 100ක් විතර දෙන්න එකපාර බීලා සදාකල්ම නිදා ගන්න